මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. 68 මැෂින් එකේ අපි නීඩ් බාර් හයිට් එක ඔබට පෙන්වන්නයි මේ සූදානම් වන්නේ. එතෙන්දී මේ ඩයල් එක මේ අපි තියාගන්නවා normal position එකේ. ඒ වගේම මේ ඩයල් එකත් අපි මේ A B කියන normal position එකේ තියලා තමයි මේක අපි චෙක් කරගන්නේ. අපි බලමු මේ නීඩ් බාර් හයිට් එක තියෙන විදිහ. අපි මේ දොර ගලවලා අයින් කරනවා. අයින් කරලා නීඩ් බාර් එක සම්පූර්ණයෙන්ම අපි පාත් කරන්න ඕනේ. පාත් කරාම ඔබට පේනවා මේ කැරියර් එකේ යට මට්ටමට වඩා මිලිමීටරයක් පල්ලෙහාන් තියෙන්න ඕනේ නීඩ් බාර් එක. ඒක තමයි නිවැරදි උස. නීඩ් බාර් එකේ තියෙන්න ඕනේ නිවැරදි උස තමයි ඒක. මේ නීඩ් බාර් එකේ පොයින්ට් එක මේ කැරියර් එකේ යට මට්ටමේ සිට මිලිමීටරයක් පහළින් තමයි තියෙන්නට ඕනේ. ඒක තමයි නිවැරදි උස වන්නේ අපේ නීඩ් බාර් එකේ හයිට් එක ගේජ් කරද්දී. එහි වෙනසක් තියෙනවා නම් මේක අඩු කරන්න හෝ වැඩි කරගන්න ඕන නම් උස අපිට මෙන්න මේ ඇනේ පාවිච්චි කළ මේ ඇනේ බුරුල් කරලා ඒක උඩට හෝ පහළට නීඩ් බාර් එක අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක තබා ගන්නට හැකියාව තියෙනවා. අපි දැන් මේ ලොකේෂන් බලන්නයි මේ සූදානම් වන්නේ. අපි දන්නවා ලොකේෂන් බලද්දී මේක පත්තර කොලයක හිඩසක් තියෙන්න ඕනේ නීඩ් බාර් එකේ පොයින්ට් එක සහ කැරියර් පොයින්ට් එක අතර. මේක අපි බලනවා මේක අඩු නම් හෝ වැඩි නම් අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මෙන්න මේ ඇනේ බුරුල් කරලා අපිට මේ නීඩ් බාර් එක ලං කරගන්න හෝ ඈඩ් කරගන්න පුළුවන් මේ දෙපසට කිරීමෙන්. මෙතනින් තමයි අපි මේ ඇඩ්ජස්ට්මන්ට් එක පාවිච්චි කරන්නේ. මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව අපට නිවැරදි තැනට ගෙනල්ලා ඒ ලොකේෂන් එක හදාගන්න පුළුවන් අන්නේ ආකාරයට. හරි. අපි දැන් ටයිමින් චෙක් කරන්නයි සූදානම් වන්නේ. එතෙන්දී අපි මේක සිග්සැග් පොසිෂන් එකට දාන්න ඕන. මේක සම්පූර්ණ දුර ප්‍රමාණය පහට තියාගන්න ඕනේ. පස්සේ අපි නීඩ් බාර් එක සිග්සැග් දාලා දැන් වම් පසට ගත්තා. දකුණු පස කෙළවරෙන් අපි සම්පූර්ණ නීඩ් බාර් එක පාත් කරනවා. පාත් කරලා තමන්ගේ පැත්තට හෑන්ඩ් වීල් එක කරකවද්දී මේක සම්පූර්ණයෙන් උඩට ඇවිල්ලා කැරියර් පොයින්ට් එකත් නීඩ් බාර් එකේ සිදුරත් හමු වෙන තැන නීඩ් බාර් සිදුරට වඩා මිලිමීටරයක් උඩින් තියෙන්න ඕනේ කැරියර් එකේ පොයින්ට් එක. අන්න එවිට තමයි මේක නිවැරදිව ටයිමින් වී ඇති බව ටයිමින් කරලා තියෙන බව අපට පේන්න තියෙන්නේ. ඔබට පේනවා මේ ටයිමින් නිවැරදිව සකස් වී ඇති ආකාරය. මෙහි වෙනසක් තිබෙනවා නම් ඔබ කල යුත්තේ මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් එකට ඇවිල්ලා මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් එකේ මේ යන දෙකෙන් මේක බුරුල් කරලා නිවැරදි තැනට ආපහු ටයිමින් තියලා මේ දෙක තද කරගන්න එක. ඒ අනුව තමයි මේකේ ටයිමින් තියන්නේ අන්න ඒ ආකාරයටයි.